බදුල්ලට යන තවත් පයිප් ක්ලීනර් ඕඩර් එකක්. ඉතින් ඒ කස්ටමර් අපෙන් පයිප් ක්ලීනර්ස් බන්ඩල් 20කුයි ග්ලූ ස්ටික් 5කුයි ඕඩර් කරා. ඉතින් ඩිලිවරි charge එක ගැන හැමෝම ආනින්ද මම ඒක බුලිම කියලා ඉන්නම්. ඩිලිවරි charge එක කියන්න නම් මට ඔයාලා කොච්චර බන්ඩල් ප්‍රමාණයක් ගන්නවද කියන එකයි පේමන්ට් එක කරන විදිහයි කියන්න ඕනේ. බන්ඩල් ප්‍රමාණය සහ පේමන්ට් එක කරන විදිහ අනුව ඩිලිවරි charge එක වෙනස් වෙනවා. ෆ්‍රී ඩිලිවරි ගන්න පුළුවන් ලොකේෂන්ස් මම කැප්ෂන් එකේ දාලා තියෙනවා. ඉතින් ඒ අවට ඔයාලා ඉන්නවා නම් ඔයගොල්ලන්ට ෆ්‍රී ඩිලිවරි ගන්න පුළුවන්. ඒ කියන්නේ මිනුවන්ගොඩ ඉඳන් බත්තර මුල්ලට යන ප්‍රධාන මාර්ගය අවට ඉන්නවා නම් ඔයගොල්ලන්ට ෆ්‍රී ඩිලිවරි ගන්න පුළුවන්. ඉතින් මගේ වීඩියෝස් වල මම පයිප් ක්ලීනර්ස් වල ක්වොලිටි එක පෙන්නලා තියෙනවා. ඉතින් ඒක හැමතිස්සෙම කට්ටිය කමෙන්ට් කර අහනවා. පොඩක් පේජ් එකේ වීඩියෝස් බලවම ඔයගොල්ලන්ට ඒක බලන්න පුළුවන්. මම කියනවට වඩා ඔයාලා බලන එක වටිනවා කියලා මම හිතනවා. ඉතින් ඒ වගේම ඔයගොල්ලෝ පිටකොට්ටේ අවට ඉන්නවා නම් පිටකොට්ටෙන් ගන්න පුළුවන්. දියුළු පිටිය අවට ඉන්නවා නම් දියුළු පිටිය ලොකේෂන් එකට ඇවිල්ලා ගන්නත් පුළුවන්. ඔයගොල්ලන්ගේ ලොකේෂන් එක කියලා මට WhatsApp මැසේජ් එකක් විතරක් එවන්න කියලා මම කාරුණිකව ඉල්ලලා ඉන්නවා. සැරෙන් සැරේ කෝල්ස් ගන්න එපා. පොඩි බබාලා ඉන්න හින්දා WhatsApp නම්බර් එක මම වීඩියෝ එකේ දාලා තියෙන WhatsApp නම්බර් එකට විතරක් WhatsApp මැසේජ් එකක් විතරක් දාලා තියන්න.